वर्ष 1942 වසරේ උපත ලැබූ ගාමිණී දිසානායක මහතා නීතිඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. වයස අවුරුදු 28 වන තරුණ වියේදී එනම් 1970 වසරේදී ඔහු නුවරඑළිය ආසනය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්. අපි වැඩ කෙරුවා. අපි ඉවර කරනවා. ඒ පටන් ගත්ත කාලේ ඉඳන් සංවනකම් මම කැමති ගාමිණී දිසානායක මහත්මයාගේ නාමයක් කරන්න මේ ව්‍යාපාරය ජයවර්ධන ව්‍යාපාරය කියන්න ඕමනාවක් නැහැ. ගාමිණී ව්‍යාපාරය අපි කියලා කියමු. ඔහුගේ දක්ෂතාවය සහ තරුණ ජවය නිසාම 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් ඔහුට හිමි වුණා. ගාමිණී දිසානායක නාමය වඩාත් අමරණීය වන්නේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසයි. වසර 30ක කාලයක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර තිබූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය ඔහුගේ කැපවීම මත වසර 6ක් වැනි කෙටි කාලයකදී අවසන් කිරීමට හැකි වුණා. වික්ටෝරියා, කොත්මලේ, මාදුරුවේ වැනි මහ ජලාශ ඉදිවුණේ ඔහුගේ ඍජු නායකත්වයේ යටතේ. ආගත ඉරණම ඇති වෙන්නේ දුරු කෝට්ටේ අනිත් සංවර්ධන වැඩ මාර්ගයෙන් පමණයි. මනුෂ්‍යයන් ජීවත් වෙන්න පොළොව පසෝමනයි ඒ දෙක මිශ්‍ර වෙන්න ඕමනයි. කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, අන්දනගල, උල්හිටිය, වෙබරවැව රන්තැම්බේ හදන තැන දැක්කා. අවුරුදු දෙකක් තුනක් යන්න ඉස්සෙල්ලා ඒවත් අපිට දකින්න පුළුවන් වෙනවා. පරාක්‍රම බාහු කියපු අනාගත වාක්‍ය ඉෂ්ට කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මහවැලි ගඟට වැටෙන හැම වතුර රටේ විදුලි බලය සහ ගෝවිතැන නව මාවතකට ගෙන ආවේ ඔහුයි. මෙවැනි වැදගත් උත්තර රත්නයේ මන්ත්‍රීතුමා හැටියට පත්වීමට අපිට දුන්න නිසා අනිත් එක මේ ව්‍යාපාරයේ එතුමා අපිට යෝජනා කරමු. අර තව එක කාරණාවක් මතක් වුණා ගාමිණී දිසානායක මහත්මයා කතාව අහගෙන ඉන්නකොට. එතුමා කිව්වා රෝමිය හදන්න එක දවසකින් බෑ කියලා. ලංකාවත් එක දවසකින් හදන්න බෑ. ජාතික පක්ෂය පාලනය කරපු මේ අවුරුදු 15ට වැඩි කාල සීමාව තුළ මුණ පාන්න තිබුණු විශාලතම අභියෝගය තමයි 1994 ඔක්තෝබර් 23 වැනිදා මැතිවරණ ව්‍යාපාරයේ කාර්යබහුල දිනයක් අවසානයේ ගාමිණී දිසානායක මහතා තොටලග පැවති මහ රැළියට සහභාගී වුණා. අසහන්‍ය නිසා අසහන්‍ය නැති කරන්නේ කොහොමද? බඩගින්න නැති කරලා, රැකිරක්ෂා දීලා, රට සංවර්ධනය දීලා. බුදුරජාණන් වහන්සේත් කිව්වා නේද? මිනිසෙකුට ධර්මය උගන්වන්නට පෙර ඔහුගේ බඩගින්න නිවන්න කියලා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය කෙරේ වැව් වමුණු හැදුවා, ජනසවිය කරා, මහ පොළ ව්‍යාපාරය කරා. එදින මධ්‍යම රාත්‍රියක් පසු වී තිබුණා. දහස් සංඛ්‍යාත ජනතාවක් වැස්සේම ඔහුට සවන් දෙන්න රැඳී සිටියා. මැතිතුමා කෙරේ. ඒකයි ප්‍රේමදාස මැතිතුමා කෙරේ. ඒකයි ඩී.එස්. සේනානායක මැතිතුමා කෙරේ. ඒකයි ඩඩ්ලි සේනානායක මැතිතුමා කෙරේ. ඒකයි කොතලාවල මැතිතුමා කෙරේ. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය. මම කැප වෙනවාද ඒ සම්ප්‍රදාය ඔස්සේ ගමන් කරලා 21 වෙනි සතවර්ෂයේ උදා වෙනකොට දකුණු ආසියාවේ දියුණුම රට හැටියට අපේ ලංකාව පරිවර්තනය කරන්න. නිසා මේ ව්‍යාජ දේශපාලනයෙන් අපේ රට හදන්න බෑ. අපේ රටේ ජීවත් වෙන්නේ බුද්ධිමත් ජනතාවක්. නව තාක්ෂණය, විද්‍යාව ඉගෙනගෙන අලුත් ශිෂ්ටාචාරයකට යන්න හැම ගමකම හැම ප්‍රාදේශීය සභා ප්‍රදේශයකම මධ්‍ය මහා විද්‍යාල හදලා, විද්‍යාගාර හදලා ගමේ ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් පුරවැසි පිරිසක් ශිෂ්ටාචාරයක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ ගොඩනැගුවා. අන්න ඔතනයි ගමන තියෙන්නේ. අපි යමු ඒ ගමන. ඒ ගමනට මාර්ගය කපන්නට මට සෑම පළපුරුද්දක්ම තිබෙනවා. අද ඉදිරිපත් වී තිබෙන අපේක්ෂකවරුන්ගෙන් මම විතර මේ සමාජය තුල වැඩ කරපු, මේ ලාංකික ජනතාව වෙනුවෙන් දුක් විඳපු, මේ ජනතාවට ජාත්‍යන්තර සම්බන්ධකම් ලබාගෙන අලුත් ලෝකයකට යන්න මං විතර මාර්ගය සකස් කරන්න පුළුවන් අපේක්ෂකයෙක් අද ඉදිරිපත් වී නැත කියන එක මා ප්‍රකාශ කරනවා. නමුත් මායි ගමන යන්නේ තමුන්නාන්සලාගේ බුද්ධියත්, තමුන්නාන්සලාගේ දැනුමත්, තමුන්නාන්සලාගේ උපදෙස්, සංඝ වෙද ගුරු ගොවි කම්කරු මේ සෑම බලවේගයක් එක්කම අත්වැල් බැඳගෙනයි. එකට
තමන්ගේ කතාව අවසන් කළ ඔහු ජනතාවට සුබ රාත්‍රියක් කියා පසුව තොරලෝසුව දෙස බලා එය සුබ උදෑසනක් ලෙස නිවැරදි කළා. UNP මම මේ 12ට ඉස්සෙල්ලා කතා කරා නම් මම තමුන්නාන්සලට කියන්න හිටියේ සුබ රාත්‍රියක් වේවායි කියලා. දැන් මම තමුන්නාන්සලට කියනවා සුබ උදෑසනක් වේවා කියලා. බොහොම ස්තුතියි. ඒ ඔහුගේ මුවින් පිට වුණ අවසන් වචන කිහිපයයි. අනාගතයේ බාර ගැනීමට සිටි ඒ අසහාය නායකයා තවත් 50කට අධික පිරිසක් සමග එතැනම නිහඬ වුණා. ගාමිණී දිසානායක මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා කොළඹ තැන්පත් කළ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණියේ පක්ෂ ભેදයකින් තොරවයි. මහනුවර සහ කොළඹ අතර මාර්ගය පුරා ජනතාව වැල නොකැඩී සිටියා. අවසානයේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව එතුමාගේ අවසන් කටයුතු සිදු කෙරුණා. ගාමිණී දිසානායක මහතාගේ ජීවිතයෙන් සමාජයට ලැබෙන ලොකුම ආදර්ශය කුමක්ද? ඒ නම් දැක්මක් සහිත නායකත්වයේ සහ කාලය කළමනාකරණය. පිරුණේ ඒ නිසයි. පුද්ගලයෙකු මිය ගියත් ඔහු කළ සේවය සැමදා ජීවත් වෙනවා. දේශපාලන ක්‍රමය කුමක් වුවත් රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අවශ්‍ය වන්නේ එකිනෙකා මරා ගන්නා වෛරී දේශපාලනයක් නොව රටේ සංවර්ධනය වෙනුවෙන් අවංකව කැපවන නායකත්වයක් පමණයි. ගාමිණී දිසානායක නම් මේ මහ යුග පුරුෂයාට නිවන් සුව අත් වේවා.